සුබ උදෑසනක් මේ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ සියනඳ වාද්‍ය ඒකකයේ උදෑසන පුවත් විකාශයයි. පුවත් ඉදිරිපත් කරන මම සනිජනීම් සඳු. ප්‍රථමයෙන්ම පුවත් සිරස්තල. මෙම වසර සඳහා අයවැයෙන් විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කරයි. තැපැල් ඡන්දදායකින්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්. දළදා වන්දනාව සඳහා විශාල වශයෙන් අද දින බැතිමනු පැමිණීම සීමා කරන්නයි ඉල්ලීමක්. අයිෆල් කුළුණෙන් විදුලි ආලෝකය වසා දමයි. පුවත් සවිස්තරාත්මකව පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් මෙම වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් අයවැයෙන් වෙන් කරන මුදලට වඩා වැඩියෙන් මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති බව අගමැතිනිය හරිනි අමරසූරිය මෙනුවිය ඉරට්ටපෙරිය කුලම්හිදී පවසන ලදී. රජයේ සේවයේ නියුතු වන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී ජාතික හැඳුනුම්පතේ රියදුරු බලපත්‍රය මැතිවරණ කොමිසම හරහා නිකුත් කරන ලද తాවකාලික හැඳුනුම්පතක් හෝ පුද්ගලයන් යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද තොරතුරු තහවුරු කිරීමේ ලිපිය භාවිතා කළ යුතු බව දන්වා සිටී. අද දිනේ දළදා වන්දනාව සඳහා උදෙසා ලක්ෂයකට අධික පිරිසක් උදෑසන වන විටද පෝලිම් වල රැඳී සිටින බැවින් අද දින තුල තවදුරටත් බැතිමනුන්ගේ පැමිණීම සීමා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. තවත් දින 4ක කාල සීමාවක් වන්දනාමාන උදෙසා පවත්වන බැවින් ඉදිරි දිනවල පැමිණෙන ලෙස බැතිමනු දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කළ බව සඳහන් වේ. විදේශ පුවත් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සර්ගස්ත වීමෙන් උන්වහන්සේට කරන ගෞරවයක් වශයෙන් අප්‍රේල් 22 වන දින එනම් ඊයේ දිනේදී අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීම සිදු කරන ලදී. පුවත් අවසන් කිරීමට පෙර නැවතත් සිරස්තල මෙම වසර සඳහා අයවැයෙන් විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කරයි. තැපැල් ඡන්දදායකින්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්. දළදා වන්දනාව සඳහා විශාල වශයෙන් අද දින බැතිමනු පැමිණීම සීමා කරන්නයි ඉල්ලීමක්. අයිෆල් කුළුණෙන් විදුලි ආලෝකය වසා දමයි. අද දින නියමිත සියනඳ පුවත් මින්නිමයි ඔබ සැමට සුබ දවසක්.